Hi guys, Select Recipe YouTube channel එකට ඔයාලා ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද මම ගෙනාවේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. අද අපේ ගෙදරට නෑ කට්ටියක් ආවා. ඉතින් එයාලට හදපු කෑම මෙනු එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අල ටික මම මේ විදිහට පොතු පිටින්ම තම්බ ගන්නවා. අල ගෙඩිය 4ට විතර කපලා පොතුත් එක්ක මම තම්බ ගන්නවා. පොතු ටික ගලවන්න ලේසි තැඹුණාට පස්සේ පොල් ටිකත් ගා ගන්නවා. ඊට පස්සේ පරිප්පු ටික පොගන්න දා ගන්නවා. පපඩම් ටික නම් කලින්ම බෙදලා තියාගත්තා. ලිස් කැරට් ටික සුද්ධ කරන ගමන් සුද්ධ කරලා මේ විදිහට කපා ගන්න තමයි තිබ්බේ. ඉතින් බටු මොජ්ජ එකයි චිලි පේස්ට් එකයි නම් මම කලින්ම හදලා තිබ්බා. බටු මොජ්ජ එකට වැඩි දැම්මේ නැහැ. ওই පොඩ්ඩක් ලාවට හදලා ගත්තා. චිලි පේස්ට් එක නම් හරිම රසයි. ඒක නම් මම කලින්ම හදලා තිබ්බ නිසා මට ලේසි වුණා. ලිස් කැරට් ටිකත් මම මේ විදිහට හීනියට කපා ගන්නවා. ඒක හදාගන්නේ මම එළවලු බත් එක හදාගන්න තමයි ලිස් කැරට් ටික කපා ගන්නෙ. ඉතින් උයන්න මම ගොඩාක් ආස කෙනෙක්. ඉතින් හරිම ලේසි උයන්න ගත්තාම හරිම ආසාවෙන් උයන්න ගත්තාම අපිට උයා ගන්නත් පුළුවන්. කී දෙනෙක්ට උනත්. ඉතින් මම 20කට විතර ආපු කොහොම හරි 20ක් විතර ආවා. ඒ කට්ටියටම තමයි කෑම කන්න හැදුවේ. චිකන් එක නම් මම මැරිනේට් කරලා තිබ්බා කලින් ෆ්‍රිජ් එකේ දාලා. ඒකත් හදාගත්තා. හරිම රසට චිකන් එකත් ආවා. අල තෙල් දාලා ඒක දැන් අල ටික තැඹලා තියෙන. ඒකේ පොද ටික ඇල්ලලා අල ටිකත් තෙල් දාගත්තා. බෝච ටිකත් සුද්ධ කරලා තියාගත්තා. පරිප්පු එකත් සුද්ධට හදාගත්තා. පරිප්පු එකට මිරිස් දැම්මේ නැහැ. එළවලු බත් එකට අවශ්‍ය එළවලු මිශ්‍රණෙත් හදලා තියෙන්නේ. අල තෙල් දාගත්තා. ඉතින් හරිම ලේසි. කැට සලාදට හදාගත්තා. කැට සලාදට පිපින්න අන්නාසි තක්කාලි ලුණු දෙහි ටිකක් එහෙම දාලා සලාද කොළ දාලා හැදුවා. අතුරුපසට හැදුවේ ජෙලි එකක් අයිස්ක්‍රීම් උත් තිබ්බ. ඉතින් මේ විදිහට තමයි කෑම මෙනු එක හැදුවේ. මේක නම් ලෙඩෙක්ට දෙන්න ඔතපු එකක්. ඉතින් ගෙන් එන්නම්.